සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් 5 වෙනිදා වෙනකන් ගෙවුණු සතියේ මාකට් අප්ඩේට් එක. මේ සතියේ all share price index එක 5.35කින් අඩු වුණා 21497 දක්වා. ඒත් එක්කම S&P SL20 index එක most liquid stock track කරන index එකත් 5.45කින් අඩු වෙලා 5926ක් ලෙස මේ ගෙවුණු සතියේ සටහන් වුණා. ඩේලි ටර්නෝවර් එක පෙර සතියේ තිබ්බ බිලියන 3.3ත් එක්ක බලද්දී බිලියන 4.2ක් දක්වා 127කින් වැඩි වුණා. ක්‍රොසින් බෝඩ් එක ටෝටලි රුපියල් බිලියන 3.9ක ට්‍රාන්සැක්ෂන් සටහන් වෙලා තියෙනවා. ඒක මේ සතියේ ටර්නෝවර් එකෙන් 123ක් කියලා තමයි සඳහන් වෙන්නේ. සතිය තුල වඩාත් සැලකිය යුතු ක්‍රොසින් එකක් විදියට ජෝන් කිල්ස් හෝල්ඩින් plc එක රුපියල් මිලියන 942.6ක ක්‍රොසින් එකක් වෙලා තියෙනවා. කන්වීනියන්ස් ෆුඩ් ලංකා plc එක 111.71ක ගේන් එකක් ලබා ගනිමින් ලොකුම ගේන් එක ලෙස මේ ගෙවුණු සතියේ සටහන් වුණා. ඒකත් සමගම VWA එක රුපියල් 2150 ඉඳන් 2346.50 දක්වා මේ සතිය තුල වැඩි වෙලා තියෙනවා. කොළඹ ඩොක්යාඩ් plc එක තමයි මේ සතියේ টොප් ලූසර් විදියට සටහන් වුණේ. ඒ 172.34කින්. ඒත් එක්කම රුපියල් 448.25 ඉඳන් රුපියල් 124 දක්වා වොලියුම් weighted average price එකේ සැලකිය යුතු පහළ වැටීමක් පෙන්නුම් කරා කොළඹ ඩොක්යාඩ් plc එකේ. මේ ගෙවුණු සතිය තුල foreign participation එක 2.7 ඉඳන් 2 දක්වා ඊට පෙර සතියත් එක්ක බලද්දී අඩු වෙලා තිබුණා. දෙසැම්බර් 2 වෙනිදා තිබ්බ ඔක්ෂන් එකේදී දවස් 91කින් මැචුරිටි වෙන T-bills වල රේට් එක 7.52 ඉඳන් 7.51 දක්වා අඩු වෙලා තියෙනවා. දවස් 182කින් සහ 364කින් මැචුරිටි වෙන T-bills වල රේට් එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ වගේම ඕවර්නයිට් පොලිසි රේට් එකත් කිසිම වෙනසක් වෙලා නැහැ. 7.75 ලෙසම තියෙනවා. එක්ස්චේන්ජ් රේට්ස් ඔක්කොගෙම සුළු වශයෙන් වැඩි වෙලා තියෙනවා. USD එක 0.25කිනුත්, යූරෝ එක 0.80කිනුත්, GBP එක 0.93කිනුත්, yen එක 1.02කිනුත්, SGD එක 0.38කිනුත් සහ AUD එක 1.49කිනුත් විදියට තමයි මේ වැඩිවීම වෙලා තියෙන්නේ. ඉන්ෆ්ලේෂන් එක උද්දමනය year on year CCPI එක කොළඹ consumer price index එක ඕගස්ට් වල 1.2යි විදියටත් සැප්තැම්බර් වල 1.5ක් විදියටත් ඔක්තෝබර් වල 2.1ක් විදියට සටහන් වෙලා තියෙන්නේ. අයවැය කතාවේ ටාගට් එක විදියට ජනාධිපති සටහන් කරේ ටාගට් එක 5ක් කියලා. එතකොට ඒ විදියට බලද්දී 5 කරා යන බවක් තමයි පේන්නේ. NCPI එක National Consumer Price Index එක අගෝස්තු වලදී 1.5ක් විදියටත් සැප්තැම්බර් වලදී 2.1ක් විදියට සටහන් වෙලා තියෙනවා. ඔක්තෝබර් වලදී අගය තාම රිලීස් වෙලා නැහැ. දෙසැම්බර් 4 අවසාන සතියේ ටූරිස්ට්ලා ප්‍රමාණය 46000ක් විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒක පෙර සතියේ සටහන් වෙච්ච 51000කට සාපේක්ෂව බලද්දී 9ක අඩුවීමක්. ඒ වුණාට දෙසැම්බර් 9න් අවසාන සතියේ වාර්තා වුණ 46000ක ප්‍රමාණය පෙර වසරේ මේ කාල සීමාවේ ආපු ටූරිස්ට්ලා ප්‍රමාණයත් එක්ක බලද්දී 5%ක වැඩිවීමක් විදිහට තමයි පෙන්වන්නේ. දෙසැම්බර් 5 වෙනිදායින් ඉවර වෙන සතියේ මාකට් අප්ඩේට් එක අපි මේ විදිහට අවසන් කරනවා. අපි next week එකේ මාකට් අප්ඩේට් එකත් එක්ක නැවත හමු වෙමු.